හැමෝටම සුබ දවසක් වේවා. අද මම මේ වීඩියෝ එක කරන්නේ අපි අලුත් අප්ඩේටඩ් පැනල් එක කොහොමද යූස් කරන්නේ කියන එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඉතින් ඕගොල්ලන්ට මේ පැනල් එක යූස් කරනකොට යූස් කරන විදිහ ඊට පස්සේ මොනවද ඔන් කරන්න ඕන ඔප්ෂන් CS රෑන්ක් වල මොනවද සේෆ් තියෙන්නේ ඊට පස්සේ කස්ටම් වල ගහන්න පුළුවන් මොනවද සහ ඒක කොහොමද වැඩ කරන්නේ මේ දේවල් ටික අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු පැනල් එක කොහොමද ඕපන් කරගන්නේ කියලා. හරිද? ඔයා මුලින්ම කරන්න ඕනේ දැන් ඔයාලගේ BlueStack නම් BlueStack ඊට පස්සේ MSI නම් MSI මේ පැනල් එක දෙකම වැඩ. මේ MSI වල මෙහෙමනේ තියෙන්නේ. ඔයාලගේ අදාළ ඉන්ස්ටන්ස් එක ඕපන් කරගන්න මේ දෙකෙන් MSI යූස් කරන කෙනා මේක ක්ලික් කරලා යන්න නැත්නම් BlueStack ක්ලික් කරන කෙනා BlueStack ඉන්ස්ටන්ස් මැනේජර් එක ක්ලික් කරලා මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට පෙන්නනවා මේ ඉන්ස්ටන්ස් මැනේජර් එක. ඒකෙන් ඔයාලා යූස් කරන ඉන්ස්ටන්ස් එක ඕපන් කරගන්න පුළුවන්. මේ සමහර අය මේන්ලි මොන හරි එක ඉන්ස්ටන්ස් එකක් යූස් කරනවා. එතකොට ඒක ක්ලික් කරලා ඔයාලගේ ඉන්ස්ටන්ස් එක ඕපන් කරගන්න. මේ විදිහට. ඊට පස්සේ මෙතනදී කියන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි සෙටිං වලට ගිහිල්ලා ඔයාලා මෙතන ඇඩ්වාන්ස් වල ADB setting තියෙනවනේ ඒක ඔන් කරලාද තියෙන්නේ කියලා හරියට කන්ෆර්ම් කරගන්න. අනිවාර්යයෙන්ම මේක ඔන් කරලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පැනල් එක ඔයාගේ ඉමේල් එකට කනෙක්ට් වෙන්නේ. සහ මෙතන මේ 5555ම තියෙන්න ඕන කියලා එකක් නෑ. ඒක ඔයාට ඕන එකක්. ඔයාගේ කැමති විදිහකට තියෙන්න පුළුවන්. يعني ඔයාට ඕන ඉන්ස්ටන්ස් එකකට පැනල් එක යූස් කරන්න පුළුවන්. මෙතන 5555 දාගන්න ඕනම කියලා එකක් නෑ. හොඳද? වෙන්න ඕන දේ තමයි මෙතනදී ADB port එක කියන්නේ මේ ADB port එකේ කනෙක්ෂන් මේ කී බටන් එක ඔන් කරලා තියෙන්න ඕනේ. හරිද? සහ මෙතනදී ඔයාට ඕන එමියුලේටර් version එකක් යූස් කරන්න පුළුවන්. ABI setting එකක් යූස් කරන්න පුළුවන්. x86 කියන්නේ ඒක මෙහෙමයි කියලා එකක් නැහැ. ඔය එක්ස්ටර්නල් ගහනකොට වගේ මෙතනදී මේ ටිකම තිබ්බහම හරි ගැටලුවක් නැහැ. හරිද? සහ දැන් අලුතෙන් එන කෙනෙක් නම් පැනල් එකට මේ වගේ ඉන්ස්ටන්ස් එකක් හරියට කොහොමද හදාගන්නේ කිව්වොත් එහෙම චූට්ටක් මම මේක ඕපන් කරලා පෙන්නන එක පැත්තක තියලා චූට්ටකට මේක චුට්ටකට බැක් කරලා මේ මෙතනදී අලුත් ඉන්ස්ටන්ස් එකක් හදාගන්න විදිහත් මම කියන්නම්. මෙතන මේ ඉන්ස්ටන්ස් වලට ගිහිල්ලා එතනදී ඔයාලට තියෙනනේ ෆ්‍රෙෂ් ඉන්ස්ටන්ස් කියලා. ක්ලෝන් එක නෙමෙයි. හොඳයි ක්ලෝන් එකේදී තියෙන ඉන්ස්ටන්ස් එකක් කොපි කරලා ආය හදන එක. ෆ්‍රෙෂ් ඉන්ස්ටන්ස් වලට ගිහින් මෙතනදී තෝරන්න P64. හරිද? තෝරලා ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ඔයාගේ කෝස් ගාන තීරණය කරන මේ පොඩ මේ මෙනු එක මෙතන තියෙන්නේ. ඉන්ස්ටන්ස් එකට කැමති කෝස් ගානක් දෙන්න පුළුවන්. මේකද මෙහෙමයි ඔයාගේ කම්පියුටර් එකේ කෝස් කීයද තියෙන්නේ ඒකත් එක්ක බලලා ගැලපෙන කෝස් ගානක් දෙන්න දැන් කරන්න සහ RAM එකේ ප්‍රමාණය දෙන්න. ඊට පස්සේ මෙතනදී මේ ABI setting මෙහෙමම තියන්න මොකුත් වෙනසක් කරන්න එපා. මෙතනදී මතක් කරලා high performance දෙන්න. ඊට පස්සේ create කරන්න ඔයාගේ ඉන්ස්ටන්ස් එක. හරිද? create කරලා අර මම පෙන්නුවා වගේ ABI setting පස්සේ on කරගන්න. මම මෙතන create කරන්න යන්නේ. හරි. ඊට පස්සේ එහෙම ඉන්ස්ටන්ස් එක ඕපන් කරලා Free Fire Max එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. Max එක ඩවුන්ලෝඩ් කරගන්නකොටත් ඔයාට මේ BlueStack එකේ මේ App Store එකෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳද? මේකෙම තියෙනවා. මේ වෙන තැන් වලින් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. Free Fire Max කියලා ගහපුවාම official එක හරිද? ඔයාලට පේනවා ඇති මේ Max එක මෙතනට ගිහින් මගේ දැනට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඩවුන්ලෝඩ් කරලා ඒක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට පැනල් එක ඕපන් කරගෙන ප්ලේ කරන්න පුළුවන්. සහ පැනල් එක කොහොමද ඕපන් කරගන්නේ කියන එක ගැන කිව්වොත් මෙතනදී මම ඔයාලට දීලා තියෙනවා zip file එක. ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න මෙතන මේ ඔයාලට මේ පේනවා ඇති zip file එක ඇතුලේ මෙතන exe දෙක exe එකකුයි dll එකකුයි දෙකක් තියෙනවා. මේක ඔයා ෆෝල්ඩර් එකක් හදලා මම දැනට දාගන්න හරිද? ඊට පස්සේ මේ විදිහට ෆෝල්ඩර් එක හදාගෙන ඔයා ෆෝල්ඩර් එක ඕපන් කරලා මෙතන පැනල් එක ඕපන් කරගන්න. දැන් මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරනකොට මේක මගේ අර ස්ක්‍රීන් දෙකක් තියෙන නිසා මේන් ස්ක්‍රීන් එකේ ඒක ඕපන් වෙන්නේ. මම ඒක මේන් ස්ක්‍රීන් එකට ෂෙයා කරලා ඕපන් වෙන විදිහ පෙන්නන්නම්. එතකොට මේ වගේ ඕපන් වෙනවා පැනල් එක. ඊට පස්සේ ඔයාගේ ඉමියුලේටර් එක අනිත් ස්ක්‍රීන් එකෙන් මේකට ගන්න.
ඔයාගේ ඉමියුලේටර් එක දැන් මේ විදිහට තියෙනවා. ඔයාට පුළුවන් මෙතන මෙහෙම මේ ඉමියුලේටර් එක දැනට ඔන් වෙලා තියෙනවා නම් මෙතන ඉමියුලේටර් ඩිටෙක්ටර් කියලා පෙන්නනවා. මම මේ ඉන්ජෙක්ටර් එක ගැන මේ පොඩි හැඳින්වීමක් දෙන්නේ. ඔයාගේ ඉමියුලේටර් වර්ෂන් එකක් පෙන්නනවා මෙතන මොකද්ද වර්ෂන් එක කියලා. දැන් මගේ වාට පේනවා ඇති මේ උඩ තියෙන්නේ ටිකක් ලොකු කරලා පෙන්නුවොත් මේ උඩ තියෙන්නේ 5.22.125.1001 මේක හෙන ස්ටේබල් වර්ෂන් එකක්. ගොඩක් ලාට ඉන්ටර්නල් ගොඩක් සපෝටඩ් වෙනවා. මොකුත් අවුලක් වෙන්නෙම නැහැ. මේ වෙනකම් වෙලත් නැහැ. ඒ ඉන්ස්ටන්ස් එක සහ ඒකේ වර්ෂන් එක මොකක්ද කියලා මෙතන පෙන්නනවා. සහ ඒක දැන් රෙඩි වෙලාද තියෙන්නේ ඉන්ජෙක්ෂන් එකට. ඒ දේවල් විස්තර ටික මෙතන පෙන්නනවා. හරිද? ඔයා බැරි වෙලා හරි මෙතන මේක ක්ලෝස් වුණොත් මොනවා හරි හේතුවක් නිසා ක්ලෝස් වෙලා බාගෙට ක්ලෝස් වෙලා තිබ්බොත් මෙතනදී not running ඒ වගේ මේ පෙන්වන සමහර ඔය මැෂින් වල අර බ්ලූ ස්ටැක් එක ඔන් කරපුවාම ස්ටක් වෙනවා වගේ මේ ගැටලු තියෙනවා නම් මෙතනදී ඒක ඔයාලට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ මම අය ඕපන් කරන්න. හරි. ඕපන් කරපුවාම ඒක පෙන්නනවා. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ පැනල් දැන් ඔය ටික ඔහොම රෙඩි වුණාම ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල් and inject කියන බටන් එක ඔබන්න. එතකොට මෙතනදී අපේ පැනල් එක බ්ලූ ස්ටැක් එකට ඉන්ජෙක්ට් වෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරිද? දැන් ඔයාලට පේනවා ඇති පැනල් එක ඕපන් වුණා. මුකුත් ගැටලුවක් නැතුව. මේක ඉන්ටර්නල් මැක්ස් එක. මේකේ මම මැක්ස් එක ඊට පස්සේ බේසික් එක එහෙම කඩ දෙන්නේ නැහැ. මේ එකේම තමයි ඔක්කොම ටික තියෙන්නේ. මැක්ස් එක කියලා මම ඒක නේම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේකෙදි මේ යූසර් නේම් පාස්වර්ඩ් වලට දෙනවා දීලා තියෙන්නේ. මේ ෆ්‍රී යූසර් නේම් පාස්වර්ඩ් යූස් කරන කට්ටියට එහෙම පුළුවන්. පේඩ් අයට එයාලගේ යූසර් නේම් පාස්වර්ඩ් යූස් කරලා එහෙම ලොග් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මෙතනදී මේ මතක තියාගන්න ගේම් එක ඕපන් කරලා ඉවරලා යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න. මොකද මෙයා ගේම් එක ඕපන් කරලා තියෙනවද නැද්ද කියලා ඩිටෙක්ට් කරගන්නවා. යූසර් නේම් පාස්වර්ඩ් දීලා ඔයා ඇතුළට යනකොට. ඕපන් කරලා නැත්තම් ආයෙ පහු ඔයා බැක් කරනවා මෙතන මේ මෙනු එකට. හරිද? කියන්නේ සයින් ඉන් මෙනු එකට බැක් කරනවා. හරිද? මේ හරි. දැන් ඔන්න ගේම් එක ඕපන් කරා. මෙතනින් ලොගින් දෙන්න. ඊට පස්සේ මෙහෙම පොඩි වෙලාවක් ලෝඩ් වෙනවා. මෙතනදී වෙන්නේ වගේ ඉමියුලේටර් එක ඩිටෙක්ට් කරගෙන ඉමියුලේටර් එකත් එක්ක පැනල් එක කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණා. හරි. පැනල් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි අවශ්‍ය දේවල් ටික ඔන් කරගමු. දැන් අපි ට්‍රේනින් රවුන්ඩ් එකකට යමු. හරි. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ESP ෆන්ක්ෂන් ටික ඔන් කරගන්න පුළුවන්. මේ ESP වලින් කැමති එකක් ඔයාට ඔන් කරගන්න පුළුවන්. ඕන ESP එකක් ඔන් කරගන්න පුළුවන්. මෙතනදී මම ESP box එක වැඩ කරන විදිහ පෙන්නන්නම්. ESP box එක මෙන්න මෙතන මේ රතු පාට පොඩි අයිකන් එකක් තියෙනවානේ. මේක BR වලදී තමයි ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ. මෙතනදී අර පෙන්නන ටීම් දැන් BR එකකදී අපි ටීම් එකකට ටීම් වෙලානේ අපි සෙල්ලම් කරන්නේ. ඒතර එකම ටීම් එකේ කට්ටියගේ මෙතන පෙන්නන්නේ එකම කල එකක්. එතකොට වෙන ටීම් එකක කට්ටියගේ යාළගේ වෙනම කල එකක්. ඒ විදිහට වෙනනේ අර මේ box එක ඕන වෙනවා ටීම් ගොඩක් වෙලාට අර අපි පාවිච්චි කරන්නේ මේ ESP එකේදී මේ ටීම් එක අඳුර ගන්න. මේ ටීම් එකේ මෙයා මේ ටීම් එකේ මෙයා වගේ. ඒකට තමයි මේ කල එක පාවිච්චි කරලා තියෙන්නේ. normal CS වලදී නම් එහෙම නැහැ. හැමෝටම වැටෙන එකම කල එකක්. මොකද ඒ කියන්නේ ටීම් දෙකයිනේ. එනමි ටීම් එකේ 4 දෙනා එකම ටීම් එකේ නිසා එයාලට වැටෙන එකම කල එකක්. සහ ට්‍රේනින් රවුන්ඩ් වල මේ වගේ කලර්ස් පෙන්වන්න නැති මේකේ ටීම් විදිහට නෙමෙයි වැටෙන්නේ මැච් වල. ඒකයි. BR එකකට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. මේ ඉස්සරහදී වීඩියෝ එකේ මම ඒක පෙන්නන්නම්. ඔයාලට යූස් කරද්දී බලා ගන්න පුළුවන් කොහොමද. හරිද? සහ ESP ලයින් එක මේ විදිහට වැටෙනවා. ඒ වගේ ESP name ඊට පස්සේ ESP health bar ඔය ඕන එකක් වලට දාගන්න පුළුවන්. skeleton ඕන එකක් දාගන්න පුළුවන්. මේකේ ගුඩ දාගන්නත් එපා. ඒකට අර පේන ගතිය අඩුයිනේ. normally මෙහෙම දාගත්තත් ඇති. ඔයාලට කැමති විදියක් ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේකේ එම්බොට් වර්ග ගොඩක් තියෙනවා. මේ ඔයාලට කැමති එකක් choose කරන්න පුළුවන්. කැමති එකක් මේ ඔක්කොම safe. main ID ම safe. ගැටලුවක් නැහැ. එම්බොට් එක යූස් කරන්නත් පුළුවන්. එම්බොට් රේන්ජ් එක යූස් කරන්නත් පුළුවන්. enemy pool තියෙනවා. ඒකත් safe. ignore එක දාගෙන සෙල්ලම් කරොත්
ඔයා නොක් කරපු එනිමියට ඒම් වෙන එක නවතිනවා. ඒ කියන්නේ ලයිව් ඉන්න ලයිව් ඉන්න කියන්නේ මේ පණ පිටින් ඉන්න එනිමියට විතරයි ඒම් එක යන්නේ. සහ අපි බලමු මේකේ මේ ඒම් බොට් රේන්ජ් එකේ මෙතඩ් තුනක් තියෙනවා. එකක් තමයි හෙඩ් එක. ඒකෙදි වෙන්නේ මේ මොකුත් කන්ඩිෂන් නැතුව කෙලින්ම ඒම් එක හෙඩ් එකට යනවා. ඔන්න බලන්න. මොකුත් කන්ඩිෂන් නැහැ, ඒම් එක කෙලින්ම හෙඩ් එකට යන්නේ. අනිත් එක මේ ඒම් බොට් එක සෑහෙන ස්මූත් විදිහට හදලා තියෙන්නේ. මේ යුනයිටි බේස් ස්මූත් එකක් මේකට දීලා තියෙනවා. ඔයා දැන් මෙතනදී මේ මම මේක ගහන්නේ කන්ට්‍රෝල් වල මේ මම ඒක දාලා මතක වෙලා මේක අයින් කරගන්න ඕනේ. ෆුල් කන්ට්‍රෝල් එක දෙන්න ඕනේ. එහෙම දීලා තමයි මේක ගහන්න ඕනේ. හරිද? මෙතන මේ මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි මෙතනදී මේ ඔයා ප්ලේ කරනකොට මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි මෙතනදී ඔයා ප්ලේ කරනකොට මේ කන්ට්‍රෝලින් වලට ගිහිල්ලා මෙතන aimbot range එක ප්ලේ කරද්දී ඩිෆෝල්ට් නෙමෙයි ෆුල් කන්ට්‍රෝල් එක දීලා තියන්න. එතකොට තමයි මේක ස්මූත් එක හරියටම ගහන්න පුළුවන්. සහ මම මේකේ ස්මූත් එක ගොඩක් හොඳට වැඩි කරලා තියෙනවා. මේ අපි බලමු. නෝමලි ගහද්දි වුණත් අපි මෙතන ඩිෆෝල්ට් දීලා aimbot එක ඕෆ් කරලා ගහද්දි ඔන්න බලාගන්න හොඳද? ඕෆ් කරලා ගහද්දි aimbot එක ඕෆ් කරලා ගහද්දි මේකත් ඕෆ් කරමුකෝ අපි. ගහද්දි මේ ඔයාලට පේනවා ඇති ස්මූත් එක කොහොමද කියලා. කියන්නේ වෙන පැත්තකින් එනිමියෙක් ගින්දලා වෙන පැත්තකින් ඉඳලා එනිමියට එන්න යන ස්පීඩ් එක බලන්න. ඔය ස්පීඩ් එකනේ. එතනදී මේ මම මෙතනදී aimbot ෆන්ක්ෂන් එකට යූස් කරලා තියෙන්නේ මේ ගේම් එකේම තියෙන යුනයිටි ලොජික් එක. එතකොට ඔයා aimbot ෆන්ක්ෂන් එක ඔන් කරලා මෙතන හෙඩ් හරි ඩ්‍රැග් එක හරි කැමති එකක් දාගන්න. මෙතනදී 4 එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් කියන්න. ඊට කලින් මොහොම තියෙද්දි ඔයා මෙතන ඊළඟට ෆුල් කන්ට්‍රෝල් දාන්න. දාලා ඔයා ප්ලේ කරනකොට කොහෙ තිබ්බත් අර ඔටෝ එයිම් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා. දැන් aimbot එක ඔන් කරන්න. දැන් ඔයාලට පේන්නේ අර ස්මූත් එකම. යුනයිටි ලොජික් එකේ තියෙන ස්මූත් එකම මෙතෙන් ඩයිලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් බෑන්ඩ් වෙන්නේ නැහැ. ඒකයි මම මේ කොන්ෆිඩන්ස් පිට කියන්නේ මේ අපි මේක සෑහෙනව තවත් චෙක් කරලා තියෙන්නේ. මේ ID safe aimbot එකක් ඔයාලට කැමති විදිහට යූස් කරන්න පුළුවන්. ඩ්‍රැග් එක පාවිච්චි කරලා ගහන්න පුළුවන්. මෙතනදී ඔය ඩ්‍රැග් එකේ ගිහින් ඔයාලට පේනවා දැන් ඒක හෙඩ්ෂොට් රේට් එක දැන් මේ 0.7 ඉඳන් තියෙන හෙඩ්ෂොට් රේට් එක වැඩි කරගන්න ටිකක් 76ට 75ට. එතකොට මේක බොඩි හෙඩ්ෂොට් මික්ස් එකක්. ඩ්‍රැග් එක දාලා තියන්න ඕනේ. ඔය බොඩිත් යනවා. හෙඩුත් යනවා කඩෝනේ. හරි. ඊට පස්සේ මේක හෙඩ්ෂොට් රේට් එක මේ 50 දාලා ගෙවි. මේක වාට ඕන වැඩි කරගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ 100 දාලා ගහන්න පුළුවන්. දැන් AWM වගේ ගහන්න බොඩි ෂොට් විතරක් දාලා ගහන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. ඊට පස්සේ එනමි පුල් එක වැඩ ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න අපි ඒක ට්‍රේනින් රවුන්ඩ් එකේදී බලමු.
ඊට පස්සේ මේකේ තව ESP වල ඔයාලට තව ඇට්‍රැක්ටිව් ෆන්ක්ෂන් වගේක් තියෙනවා. ESP ප්ලේ මේකෙදි ප්ලේ ඩේටා අපිට බලා ගන්න පුළුවන්. හොඳද? මේක සිලෙක්ට් කරගන්න ඕනේ මොනවද දාන්න බලන්න ඕනේ කියලා. කියමුකෝ ප්ලේ රෑන්ක් එක බලන්න ඕනේ කියලා. එතකොට මේ මැච් එකේදී ප්ලේ එකේ රෑන්ක් එක පෙන්නනවා. අපි ගිහින් බලමු. ඔයාලට පේනවා ඇති. මේක මේ රෑන්ක් එක පෙන්නනවා. හැම කෙනාගේම මේ VR රෑන්ක් එක. ස්කෝර් එක පෙන්නනවා. තව අපිට ඕන නම් මේකේ කවුන්ට් ID එක බලන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේ එකේ ලෙවල් එක බලන්න පුළුවන්. මේ මෙතන හතරකාරය වැඩිනේ යාළු වුණා වෙලාවට. ඊට පස්සේ මේකේ බලන්න ඕන මෙතන ESP ඉන්ෆෝමේෂන් කියලා තියෙන එන්නේ එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. account ID එක ඔයාලට වෙන්නනවා. එයාගේ rank එක level 38 level 70 කෙනෙකුත් ඉන්නවා. මෙතන ඉන්න පොර level 55. හරිද? මේ ඉන්නේ. නම වැටලා නැත්නම් මේ training bot කියලා වැටලා තියෙන මෙතන ESP name එක open කරගන්න ඕනේ. එතකොට නම වැටෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් නම වැටෙනවා. ඊට පස්සේ මේ අපිට තව දාගන්න පුළුවන් ප්ලේ එකේ ID එක පෙන්නනවා. ඊට පස්සේ තව ටීම් ID එක මේ ESP මේ ESP එක කාගාවත් නෑ දැනට අපේ රීජන් එකේ. මේක අපි ගාව විතරයි තියෙන්නේ. account ID එක වෙන්න. ඒ කියන්නේ play එකේ details මේක BR match එකකදී ඊට පස්සේ CS එකකදී ඕනේ එක පෙන්නනවා. හරිද? සහ team ID එක වෙන්නනේ මේ කිසිම මේ ESP feature එකක් කිසිම කෙනෙක් ගාව නැහැ. මේවා අපිම හදන ඒවා. ගොඩක් අය කරන්නේ තමන් ගාව තියෙන කාගෙන් හරි එකක් අරගෙන copy කරලා දාන එකක් නේ. දැන් එහෙම කරන අයට තියෙන අර හැමෝම ගාවම තියෙන ESP features. aim bot එකක් තියෙන හැමෝම ගාවම තියෙන එක. එතනදී ප්‍රශ්නේ වෙන්නේ අර එකෙක්ගේ aim bot එකක් patch වුණාම හැමෝගේ aim bot එක patch වෙනවා. ඒක නේ use කරන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේවා unique. මොනවද මේකේ වල burst fire එක on කරලා දාන්න පුළුවන්. මේකෙදි burst fire එක use කරන විදිය මම පොඩ්ඩක් කියන්න. මෙතනදී burst fire එක එකපාරක් on කරන්න. ඊට පස්සේ මෙතනදී මේ tool tip එකක් දාලා දෙනවා. මට ඒක තරම් කියන්න බැරි. මේ tool tip එකෙන් වෙන්නේ මේ ඔයා මොනවද දැනට on කරලා තියෙන කියලා පෙන්නනවා. burst fire එක. මේකට key එකක් දාගන්න. දැන් burst fire එක on වෙලා තියෙනවා. ඔන්න key එකක් on දාගන්න මෙතනදී. key දාන්නේ මෙතන. key එකක් දාගන්නවා. වගේ එතනදී අර burst fire එක on වෙනවා. on වෙලා තිබ්බ නිසා sound එක අඩු කරන්න. හරි. okay let's go. දැන් ඔන්න burst fire එක off වෙලා ඉඳන් මම on කරගන්නවා. මේ අගට ගහද්දි මේ විදිහට එන මේවා ඉන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒක ඕෆ් කරගන්න. ඒ කී එකම යූස් කරන්න පුළුවන් ඔයාලට ඕෆ් කරද්දි. ඊට පස්සේ ආයි ඔයාලට පුළුවන් ඒකම කී එක යූස් කරලා ඕෆ් කරගන්න. මෙතනදී විශේෂ දේ තමයි මේ දැන් මේක අපි පොඩ්ඩක් යමු ට්‍රේනින් රවුන්ඩ් එක. බැක් එකම එකක් ගහලා මොකද ඔන් කරලා තියෙන්නේ. මට පේනවා ඇති. මේ ඔන් කරලා තියෙන්නේ. ඔයාද බැක් වුණොත් මැච් එකේ. පොඩ්ඩකට ඔය මැච් එකෙන් බැක් වෙනවා. ලොබියට යනවා. දැන් ඔන් කරලා තියෙද්දි ඔයාලට පේනවා ඇති ඔටෝමැටිකලි ඒක ඕෆ් වෙනවා. වෙන මොකුත් කී ඔබලා නෙමෙයි. ඔය සමහරවල්ලාට බැරි වෙනවනේ. මේ මැච් ලොබි එකට එනකොට ඕෆ් කරන්න. මේක එහෙම නෑ අවුලක් නෑ. ඔටෝමැටිකලි මේ කී එක කියන්නේ ඔන් කරලා තියෙන මේ බර්ස්ට් ෆයර් එක ඕෆ් වෙනවා. කිසි ගැටලුවක් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙත් මැච් එකට වැටුනහම මේ ඔයාලට අර ආයෙ ඔන් කරන්න ඕනේ නෑ. කිනායි මුල ඉඳලා මෙතනින් ගිහින් මෙතන ඉඳලා මේ කියන්නේ මෙන්න මේකට ගිහින් මෙතනින් ඔන් කරන්න ඕනේ. දැන් ඔන් කරලා කී එක දාලානේ තියෙන්නේ.
ඔයාලට පුළුවන් කී එක යූස් කර කර ඔන් කර කර ඕෆ් කරන්න. හරිද? ඔයාලට පේනවද මේ? ඔන්න බර්ස් ෆයර්. දැන් මේ බර්ස් ෆයර් එක වැඩ. හරිද? ආය ඕෆ් කර හැකි. ආය ඔන් කර හැකි කී එක යූස් කරලා. කී එක විතරයි යූස් කරන්න තියෙන්නේ. දැන් ආය ඔන් කර හැකි. ආය බෑක් වෙනකොට ඔටෝ ඕෆ් වෙනවා. හරි? අර බර්ස් ෆයර් එක අපි එහෙම හදලා තියෙන්නේ. හරිද? මම ඔයාලට මේකේ මේ එනමි පුල් එකත් පෙන්වන්න වැඩ කරන්නේ කොහොමද කියලා. එනමි පුල් එක වැඩ ඔන් කරනකොට මේ එම් බොට් එක ඕෆ් කරන්න. ඒකේ හෙඩ් එක දාලා ගහන්න ගැටලුවක් නැහැ. දැන් එනමියා වැටෙන්නේ කොහෙවත්. මෙන්න මේ හරිය හිටියේ. අපිට මේ හරිය ඉඳලා ගහන්න පුළුවන් වුණා. දැන් මගේ අවස්ථාවනේ. දැන් අපි ගමු මේ ගන්නයක් කරගෙන බලන්න හොඳ. අපි බර්ස් ෆයර් එකත් ඔන් කරලා ගමු. නෝමල් එකේ නේ ගේවි. ඉවරයි. මොනවද උඩ ඔන් කරලා තියෙන්නේ කියලා පේන්නනවා. මේන් ෆන්ක්ෂන් වල. අපි ඔන්න බලමු කියන්නේ. හරිද ඔන්න. දැක්කනේ. ඊට පස්සේ ඒ විදිහට තමයි පැනල් එක වැඩ කරන්නේ. තව මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. හැකින් එක අඳුනලා දෙන්න සෑහෙන වෙලාවක් යනවා. ෆ්ලයි තියෙනවා, නෝ ග්‍රැවිටි ෆ්ලයි තියෙනවා. ඒ කියන්නේ අහසේ උඩ ඉන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. හැකින් එක විස්තර කරන්න අමාරුයි මේකේ. මේ තරම් ප්‍රමාණයක ෆන්ක්ෂන් තියෙනවා. මේ ඔයාලට දැනගන්න පුළුවන් ද නිව් යූසර් කෙනෙක් නම් මේ මවුස් එක මෙතන අරන් ගියාම ඔයාලට පේනවා මේකක්ද මේකෙන් වෙන්නේ කියලා. හරිද? මේ ඔයාලට පේනවා. ඒ නිසා පහසුවෙන් යූස් කරන්න පුළුවන්, ගැටලුවක් වෙන්නේ නැහැ. M4 එක මේ ගානට තියාගෙනම ගහන්න 230 අනේක ඩිෆෝල්ට් M4 එක ගේම් එකේ මේක ලේසි සාමාන්‍යයෙන් මෙහෙම තියාගෙන ගහන එක. ඔයාලට ඕන වැඩි කරගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. මේන් ID ගහනකොට නම් මේක මේ ගානටම තියාගෙන ගහන්න, ලොකුවට වෙනස් කරන්න යන්න එපා. ඒක මගේ රිකමෙන්ඩේෂන් එකක්. තව no recoil මේකේ තියෙනවා. ඕන එකක් තියෙනවා. fast reload, no recoil ඕන එකක් මේ තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඔයාලට කැමති එකක් යූස් කරන්න පුළුවන්. මේ no recoil fast reload main ID එක උනත් යූස් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. fast fire එකත් ඒ වගේ main ID යූස් කරන්න ගැටලුවක් නැහැ. එච්චරයි. ඔයාලට free යූස් කරන්න පුළුවන්. දවස් දෙකකට මේ පැනල් එක free දෙනවා. paid අයට දිගටම යූස් කරන්න පුළුවන්. මේක all features කිසි ගැටලුවක් නැහැ. So that's it. Have a nice day. Goodbye.